මංගනෝනු. ඇයි බං දැන් 4-5 වුණා කාක්කොත් අඬලනවනව. නැගිටලා තේ වතුර ටික ලෑස්ති කරපල්ලකෝ මට කුඹුරට යන්න. ඔන්න මේසෙ උඩ සූදානම් කරලා තිබෙනවා. මහා පළවෙනි කෑමක් නෑ. කුරක්කම් පිට්ටුයි, තිත්තයින් මාළුයි. සිංහල හැමට අල්ලන හයිය ඇති හොඳ කෑම. බොහොමත්ම රසයි. ඇයි තව පිට්ටු කෑල්ලක් කන්නකෝ. බඩ පුරහම කෑවා. මංගනෝනු. මොකද අද මේ තේ වතුර වෙනදා වාගේ නොවේ. හොඳ පුස්බක් එනවා. මාටත් හොඳ ලස්සනයි. එහෙනම් බීලා බලන්නකෝ කොච්චර රසද කියලා. චා බොහොමත්ම රසයි නෝ. වෙන මොකුත් මොකටද මේ තේ කෝප්පෙම ඇති මට නම් අම්මපා පුදුමයි. පුදුම වෙන්නම වැඩේ. අපි මෙච්චර කල් බිව්වේ අතන මෙතන කඩවලින් ගන්නා රොඩු තේ කොළ තම්බපු වතුර. තාත්තක ඇත්ත. ඒවා හරියට තිපල් කසාය වගේ. මංගනෝනට මේ තේ කොළ හම්බ වුණේ කොහොමද? එදා මම සාංගික දානට බඩු ගේන්න කොළඹ ගියදා අර ලොකු මොටෝ රථයේ මහත්වරු වගේක් තේ කොළ විකුණනවා දැකලා තේ පැකට් එකක් ගෙනාවා. ඒ තේ තමයි මේ. ඔහෝ මම දන්නවා. ඒ කාර් එක ඒකට කියන්නේ තේ වෑන් එක කියලා නෑ. ඒකේ උඩින් අර ලියලා ගහලා තියෙන්නේ වැඩි සැපයට තේ වැඩියෙන් බොනු කියලා. ඉතින් මංගනෝනෝ අපි කාටත් කරන්න තියෙන්නේ ඒ වෑන් එකේ මහත්තුරු කියන ආකාර හොඳ තේ මුදලට අරගෙන නිසි ආකාරවත් කර බඩ පුරාම පානය කිරීමයි. හැබැයිටම මේක අපේ රටට බොහොම ලොකු වාසනාවක් නෑ. මම දීපු තේ කෝප්පෙන් මගේ ඇඟපත රසනහර පිනා ගියා. මට තව තේ කෝප්පයක් 10ට විතර කුඹුරට ගේන්නකෝ. අන්න හරි මේ පාරෙනු සමහර දාට යන්නේ. ඔව් මම දැකලා තියෙනවා. මම යනවා. ඕ මොකද මත්තේ නිසා යාද වැඩට එන්න පරක්කුනේ බලන්නකෝ මම දැන් කොච්චර වැඩ කරලාද කියලා. සීමෙල් අද උඹ කොච්චර වැඩ කරලා තිබුණත් උඹට වැඩි අද නම් මම වැඩ කරනවා. ඒ කොහොමද? අද මගේ ඇඟට අමුතු සනීපයක් ලැබුණා. මොකද මත්තේ නිසා යා නුවරේලි ගියා. නුවරේලි ගියාටත් වැඩිය ලොකු සනීපයක්. මම දැන් බීලාව තේ කෝප්පයක් ඒකෙන් ඇඟට සනීපයි හිතටත් ධෛර්යයි. අද මට උදැල්ල නිකන් සෙල්ලම් බඩුවක් වගේ. හැබැයි මත්තේ නිසා යා බොහොම කටිසරකමට වැඩ කරනවා තමයි. මෙන්න තේ වතුර ගෙනාවා. මංගනෝනෝ මේ සීමෙල්ටත් තේ කෝප්පයක් දාලා දෙන්නකෝ. මෙන්න බොණ්ඩ සීමෙල් අයියේ. තා බොමාගේ තේ වතුර කෝප්පේ මගේ ඇඟටත් අමුතු සත්‍යයක් ලැබුණා. මෙයාත් බොණ්ඩ අද මෙයා පරක්කු වෙලා ආවට මොකද හුඟක් වැඩ කරලා තියෙන බව පේනවා. ඔව් ඒ මංගනෝනාගේ තේ කෝප්පේ හයිය නෑ. මත්තේ නිසා යා අද අපි එක වෙනකන් වැඩ කරමු. එක නොවේයි දෙක වෙනකල් වැඩ කළ හැකි මට නම්. දැන් එකට ළඟයි. එහෙනම් බත් ටිකක් කන්න යමු. මංගනෝනෝ අද මොනවද මාළුවට එහෙම හදලා තියෙන්නේ? අයියෝ මාළු පිණි තව මොකවත් ඉදුල නැහැ. මේ ළමයි නාවන්ට ගියයින් ටිකක් පරක්කු වුණා. බත් හැලිය නම් ඉදිලා තියෙනවා. එහෙනම් බත් පස්සේ කමු. දැන් තව තේ කෝප්පයක් මට දාලා දෙන්නකෝ. ඒක නම් බත් පිඟානක් වටිනවා. අද ලෝකෙ තිබෙන බීම අතරෙන් ශ්‍රේෂ්ඨ වූ බීම කිසි සිත සීටි දායක වේ ශරීරේ බල වැඩෙනා මේතේ සමතාම බීමෙන් මීරිතේ පෙන් කඩත් සැප වැඩි වේ. සමතාම බීමෙන් මීරිතේ පෙන් කඩත් සැප වැඩි වේ. ලංකාවේ සීතාරේ පතා කරමු තේ පෙන් පානේ. ලංකාවේ සීතාරේ පතා